අපේ රටේ සංවර්ධන නිලධාරී උපාධිධාරීන් 22000කට ආසන්න ප්‍රමාණයක් ගුරු හිඟය පියවන්නට එදා කටයුතු කරා. මේ මොහොත වන විට මේ 22000 දැන් 17000ට පමණ අඩු වෙලා තිබෙනවා. ඒ මන්ද විවිධ අවස්ථාවන් වලදී මේ ගුරු සංවර්ධන නිලධාරීන්ට පොරොන්දු වුණා ගුරු සේවයට මේ අයව එකතු කරගන්නවයි කියලා. ඒ සිදු නොවීම තුළ දැනටමත් මේ ශාස්ත්‍රයෙන් 5000ක් පමණ ඉවත් වෙලා දැනට 17000ක පමණ ගුරු සංවර්ධන නිලධාරීන් ප්‍රමාණයක් ගුරු හිඟය මගහරවා ගන්නට විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරනවා. වර්තමාන රජය විපක්ෂයේ ඉන්නකොට මේ විශිෂ්ට සේවාවක් කරපු 17000ම ගුරු සේවයට බදවා ගන්නවයි කියන පොරොන්දුව මේ අයට ලබා දුන්නා. රැස්වීමක් ගාන ගිහිල්ලා මේ ගුරු සංවර්ධන නිලධාරීන් ළඟටම ගිහිල්ලා පොරොන්දු වුණා ගුරු සේවයට මේ අයව අන්තර්ග්‍රහණය කරනවා. දැන් රජයේ ඇමතිවරු කියනවා කොච්චර මාරාන්තික උපවාස තිබුවත් විභාගෙන් තමයි ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්න කියලා. මම මේ ඇමතිවරුන්ගෙන් අහනවා ඇයි ඔය කාරණාව ඔය විදිහටම ඡන්ද කාලේ කිව්වේ නැත්තේ? ගුරු සංවර්ධන නිලධාරීන් 17000ක්ම රැවට්ටුවා. අතරමං කරා. බොරු සාකච්ඡා දීලා රැවටිල්ල බොරුව මංමුලාව තුලින් රජයේ පැවැත්ම සාක්ෂාත් කරගන්න මේ 17000ක් ගුරු සංවර්ධන නිලධාරීන්ගේ බලාපොරොත්තු විනාශ කරන්නට කටයුතු කරන්නේ නැතුව, කල්මරන්නේ නැතුව හොඳ තීන්දුවක් ගන්න. යුතුයකම ඉෂ්ට කරන්න. දෙක ශ්‍රේණියට අභ්‍යාසලාභීන් හැටියට අන්තර්ග්‍රහණය කරලා පශ්චාත් අධ්‍යාපන උපාධි ඩිප්ලෝමාව සමත් වීමත් සමග ස්ථිරපත් වීම ටික ගුරු සේවාවේ ලබා දෙන්න. ඒකයි අපේ යෝජනාව. මනුෂ්‍යත්වයේ නාමයෙන් කෙලෙහි ගුණ දැක්වීමක් හැටියට මේ කාර්යය ඉටු කරන්නයි කියලා අපි රජයට ප්‍රකාශ කර සිටිනවා. එසේ නොකළහොත් ඔබ කරන්නේ දිගින් දිගටම බොරුකාර වංචාකාර පච දේශපාලන ක්‍රියාත්මක කරමින් රටත් ජනතාවත් සියලු දෙනාම මං මුලා කිරීමයි අතරමං කිරීමයි.